මේකේ විශේෂයෙන් අධ්‍යයනය කරනවා මුදල් නිර්වචනය. ආර්ථිකයක මුදල් ඉල්ලුම මොකද්ද? මුදල් සැපීම මොනවද? මෙන්න මේ සංරචක සංකල්ප තමයි මේ ඒකකයේ ඔස්සේ කරගෙන යන්නේ. ඊට පස්සේ මේකේ තව අධ්‍යයනය කරන කොටසක් තමයි ශ්‍රී ලංකාවේ බැංකු මූල්‍ය පද්ධතිය ගැන. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පද්ධතිය ගැන. වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය සහ මුදල් මැවීම කියන කොටසක් මේ නිපුණතාවය ඔස්සේ අධ්‍යයනය කරනවා. තව කොටසක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව සෙන්ට්‍රල් බැංක් එක ගැන සෙන්ට්‍රල් බැංක් එකේ ආරමුණ ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති වෙන බලපෑම මුදල් සැපීමට ඇති වෙන බලපෑම මෙන්න මේ වගේ කොටසක් තමයි මේ ඒකකයේ ඔස්සේ අහන්නේ. අපේ ප්‍රශ්න පත්‍රයේ අපිට දෙවෙනි පත්‍රයේ ආයන්න කොටසේ 6 වෙනි ප්‍රශ්න අංකයට තමයි මෙන්න මේ ඒකකයෙන් අපිට ප්‍රශ්න යොදලා දෙන්නේ.